මෙහෙට එන්න නම් ගයිස් ඔබ මුලින්ම ඇල්පිටියට ඇවිල්ලා ඇල්පිටියෙන් පිටිකල ටවුමට ආවා. පිටිකල ටවුම ඉඳලා මෙතනට කිලෝමීටර් 10ක් 12ක් තියෙනවා. මෙතනට එන්න ගොඩාමුණ කියලා බස් එකකුත් තියෙනවා ඕනනම්. ගොඩාමුණේ කෙරවලේ බස් එක නවත්තන තමයි මෙතන තියෙන්නේ. අතන මේ කළුදිය පොකුණ. ඒ බස් එකේ ඇවිල්ලා ගොඩක් අය ඉන්නේ වෙහිකල්ස් වලින් තමන්ගේ වාහන වලින් ආවොත් ඔබට බංගමු කන්ද කළුදිය පොකුණ කියලා හෙව්වොත් ඕනම කෙනෙක් කියනවා. හැබැයි හැමතැනම මේක ලස්සනයි ඕටෝපෝල් එකේ හැමතැනම එක වගේ. ඒක නිසා හරියටම අහන්න ඕන ඔයගොල්ලෝ කොහෙද කළුදිය පොකුණ තියෙන්නේ කියලා. කළුදිය පොකුණ නැතුව දැන් මේක මේක වෝටර්පෝල් එකක් නැත්නම් මේක ස්ට්‍රීම් එකක් මේක හැමතැනම නාන්න පුළුවන් නේ. ඒක නිසා හරියටම අහගෙන එන්න. කොහෙද කළුදිය පොකුණ තියෙන්නේ කියලා. එතකොට මෙතන තමයි තැන. මෙතන තියෙනවා මේ අයියාගේ පොඩි ස්ටෝ එක. ස්ටෝල් එකේ අද දවසේ නම් ඒක ඇත්තටම ඕපන් කරලා නෑ. මම උඩහ ගෙදරට ගෙලින්ම ගියේ. ඒක මම පළමු දවසේ වුණත් මට ඒගොල්ලෝ ඇත්තටම හොඳට ආගන්තුක සත්කාර කරා. මෙතන ඒ වගේම මෙතන තියෙන්නේ මීටර 100යි පල්ලෙහාට යන්න තියෙන්නේ. 100ක් වගේ සද්ද ඇහෙනවා අපට හොඳට. You hear the sounds? Do you hear sounds? ඔයගොල්ලන්ට සද්ද ඇහෙනවා කියලා මට තේරෙනවා. මෙන්න මෙහෙම බෝඩ් එකක් ගහලා තියෙනවා මෙතන මේ ඇතුල් වෙන දැන පාකින් කියලා. මේ ගහලා තියෙන්නේ මට කැම සූදානම් කරන ගෙදර. මම කිව්වේ මයොක්කටයක් කම කියලා. right අපි අයියේ පල්ලෙහාට යන්න. right we are going to black water pond. අපිට පේනවා ඇති තැන මේ විදිහට මේ උඩින් ආපු පාර. It's a tar road I think. It's not concrete road here. A small part, right? Then it's not a footpath. මොකද ගෙවල් ගොඩක් තියෙනවා වගේ පල්ලෙහා ඒක නිසා හොඳ පාරක් තියෙනවා හොඳත් නෑ. වාහන යන්න පුළුවන් ඒනකට. මෙන්න මෙහෙම තැනක් තියෙනවා guys. හොඳට මතක තියාගන්න මෙතන. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. අර පල්ලෙහා තියෙන තැන් වලින් මේ අයියා කියනවා එහෙම යන්න එපා කියලා. ඒ කියන්නේ ගියාට ගැටලුවක් නැතිලු. මේ නමුත් අර ඇත්තටම ගමට යන්නේ ඔහෙන්. මේ පැත්තට යන්න තියෙන්නේ. ඉතින් ගම් පැත්තට යන්න නෙමෙයි. ඇත්තටම කළුදිය පොකුණ තියෙන්නේ. මෙන්න මෙතනින් මේ අතුරු පාරේ. මෙන්න මේකෙන් ඕනේ යන්න. අතන ලස්සන පැන්ඩෝල් එකක් තියෙනවා. තොරණක්. නැචරල් තොරණක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. පැන්ඩෝල් කියන්නේ තොරණටනේ. පැන්ඩෝල් එකක් තියෙනවා. It's a natural පැන්ඩෝල්. It's made with trees. Some flowers. हाँ मैं हरी आए दाई हाँ अय्या होगा गलती हरी वेरी गुड राइट लोग भी आएगा तीन अय्या की ताई हरिया तामे अन्य अपी what में इधम में हो के village में दे yeah it's a nice creepers vines it's I think passion fruit also here no other things clay house yes clay house yes nice ඒකල සෑහෙන මහන්සිලා තියෙනවා දැන් ඇතැල්ල දැම්මට නේ it's abandoned one ruined one they don't use it actually ඒක ඇතැල්ල දාපු එක guys ඒක භාවිතා කරන්නේ නැහැ මේක තමයි කළුදිය පොකුණට යන නියම පාර පිටිගල කළුදිය පොකුණට යන actual road එක footpath එක තමයි මේක වෙන මොක පාරකවත් යන්න එපා වෙන පාරවල් තියෙනවා ඒ පාරවල් යන්නේ අතන village එකට සමහරලාට නොගැලපෙන තැන් වලට ගෙවල් අසු වලින් එහෙම යන්න ඕනේ නැහැ මේක තමයි without permission we can enter to the pond කළුදිය පොකුණ මෙන්න මේකට ළඟා වෙන්න පුළුවන් අයියාම කියනවා අයියා කටහනින් මම අපට අහන්න පුළුවන් මේක මේම අයියා කියන නිසා original කළුදිය පොකුණ මේක තමයි right original කළුදිය පොකුණ සමහර විට guys වීඩියෝ එක මට දෙකට කඩලා part 1 part 2 හැටියට දාන්න වෙන්න පුළුවන්. හරියටම කියන්න බෑ. මොකද වීඩියෝ එක ටිකක් දිගයි වගේ. මම ආවේ ඇත්තටම village experience එකක් ගන්නත් එක්ක. ඉතින් ඒකට මම ඇත්තටම අයියා ගොඩක් උදව් කරනවා. එතන උඩහ ගෙදර අයියා කළුදිය පොකුණ ගාව. Yeah, you can see now I'm flowing the water. Yeah, clear water, super, wow. Yeah, don't do this kind of bad things. They are destroying our nature. Don't put itikola here. මෙතන දාන්න එපා trash
කවුරු එනවා නම් මේක එන්ජොයි කරන්න මෙතන ඕන දෙයක් කරන්න මොනවා කරත් කමක් නැහැ කිසිම දෙයක් මෙතන තියලා යන්න එපා මේක අපේ natural beauty of Sri Lanka මේක අපේ ලංකාවේ සුන්දරත්වය don't destroy it please don't destroy it කරුණාකරලා ඒක විනාශ කරන්න එපා ඒක තමයි ස්ලිපරි අයියා කියන්නේ ගල් ස්ලිපරි කියලා මොකද මම අර කලින් කිව්වා වගේ වහිනවා කොනක් පඩන්නේ නැහැ ඒක නිසා නැත්තම් එල්ලුවා Goraka, yes. With Goraka, it's kind of spices, right? We use it. देखते हैं हम पहले कौन देने की हारे हो गए उसकी राइट yeah guys this is the Black Beach water pond real pond I think you can see it very beautifully. Yeah, huge, very tall trees. It's very deep pond. It's not a shallow pond, guys. It's a deep pond. It's deep. आइए किया तो मैं गाड़ी क्यों है? आड़ी किया तो कैमरा? आड़ी ना मैं इतना गोड़ा में कैमरा नहीं है और कैमरा it is 9 feet in deep. Gambling एक आड़ी नामे आती है ना. It is not shallow. अतर में बॉडी का ट्रिप आई इन बैग. You see? Yeah, great, incredible place. I have ever seen. Very, very incredible place. Amazing. උඩ ඇත්තටම කියනවා නම් guys මම මෙහෙම ඉද්දි හරියටම බලා ගන්න අන්නරකට තමයි කළු විපකුණ කියන්නේ අනිත් හරිය නෙමෙයි මේ guys යාළුවනේ ඒ අයියා ගිහිල්ලා තියෙන තැන තමයි ඇත්තටම මම මේ වෙලාවේ දැන් යන්නේ නැහැ වම I'm not ready to go there මම එතනට යන්න දැන් සූදානම් නැහැ ඒක නිසා මම ළඟට යන්න කැමති නැහැ ඇත්තටම කළු විපකුණ ඒක තමයි අයියා ඉන්නේ එතන ඉඳලා පොඩි විස්තරයක් අයියට කියන්නත් තියෙනවා ඒක මම ඒක පොඩ්ඩක් අහන්න අයියා ඉන්න එන්නේ එතනට නේද රයිට් එහෙනම් පොඩ්ඩක් ඉන්න ගයිස් මට අනිත් පැත්තේ ගෙන්නලු මම අනිත් පැත්තේ යන්න එහෙනම් මට කල් දීපකුණ ඔහොම මෙහෙම අතට ගාවටම යන්න පුළුවන් දැන් පොඩ්ඩක් දුරින් ඉන්න නිසා right problem is you know all stones are slippery no that's the issue it's rain now 1 hour before it rain here roads and stones right they all are keeping the trees strong gas ශක්තිමත්ව තියන් ඉන්නේ අපේ මේ මූල පද්ධතිය මේ ගස් නිසා තමයි මේ පස්තික ශක්තිමත් අල්ලන් ඉන්නේ මේ natural beauty එක මේ soil erosion පාංශු කාන්දරයෙන් වැළකීලා තියෙන්නේ soil erosion වලින් වැළකීලා තියෙන්නේ ගස් ටික නිසා ඔන්න මම ආවා අනිත් පැත්තේ අඩි 9ක් 10ක් විතර ගැඹුරුයිලු අයියේ අර මට ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද අර කතාව මේකේ වතුර එක සැරයක් අඩු වෙච්ච වෙලාවේ මොකක්ද උනේ ආයෙක ෆොටෝ දින එක වනේ දැනු පෙරේ හරි රයිට් ඇතරේ කවන්න ආයේ හෙට යන්න ඕනේ නැහැ මම හැරෙන්න හරි මේක එක සැරයක් guys දැන් අවුරුදු 15කට ඉස්සර කලින් වෙච්ච එක මම මේකට ඇවිල්ලා දැන්ට අවුරුදු 5ක් විතර වෙනවා 20ක් 25 ඒ දවස්වල එකපාරක් ඩ්‍රවුට් එකකට නියඟයකට මේකේ guys වතුර අඩු වෙලා ඒ අඩු වෙච්ච වෙලාවේ මේගොල්ලෝ දැකලා තියෙන දේ තමයි තෑරුප තරම් තියෙනවා මේකේ පඩි දිනවලු කපලා පල්ලෙහාට කොහොමද මේක ඇත්තටම නැචරල් පොන්ඩ් එක ඈ අපිට යන්තම් පේනවා විතර පඩිය වගේ එකක්
මේක නැචරල් පොන්ඩ් එකක්. මේක මිනිස්සු people created one එකක් නෙමෙයි, මිනිස්සු හදපු එකක් නෙමෙයි. මොකද මේක කොහෙන්ද හිනිදුමනේ. හිනිදුමෙන් පටන් අරගෙන දියැලි 4ක් එකතු වෙලා එක දියැලක් බවට පත් වෙලා ස්ට්‍රීම් එකක් වතුර දහරාවක් බවට පත් වෙලා ඒ වැසි වනාන්තරවල ජලය එකතු වෙලා පෝෂණය වෙලා හැදිච්ච ලස්සන ප්ලේස් එකක්. මේක පල්ලෙහා තියෙන වෝටර් ෆෝල් එකක්. ඇත්තටම දියැලකුත්. මෙතන තියෙන්නේ පොන්ඩ් එක. මේක this is called black water pond. මේකට කියන්නේ අතන කළු දිය පොකුණ because you can see the water. It's like it looks black color. ඒක නිකන් කළු පාට හුරු ගතියක් තියෙනවා. ඒක ඇත්තට මේකට කළු දිය පොකුණ කියන්නේ. Huge trees. Yeah, nice area around us. පඩියෙන් ලස්සනට තියලා තියෙනවා. ඒක වෙන්නේ නැත්නම් අයියා අර එහෙම කාලයක් එන්නේ නැති. ලංකාවට හොඳම පායපු කාලෙක ඉස්සර අතීතේ ඒ මුතුන් මිත්තෝ මොකක් හරි පඩි පෙලක් හදන්න නැති නේ. හරි ඔර පඩි පෙලේ ස්වරූපයක් තියෙනවා තමයි. Yes. Actually it is shape of stairs. එතන තියෙනවා අපිට එහෙම නිකන් පඩියෙන් පඩිය බහින්න පුළුවන් වගේ ස්වරූපයක්. guys වීඩියෝ එක සුපිරි නම් ප්ලේස් එක පොට් එක සුපිරි ලස්සන තැනක් නම් ඔබට හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න. මොකද මම බලාපොරොත්තු වෙනවා ලංකාව පුරාම මේ විදිහට vlog කරන් එන්න. ඒ වගේම ඉන්දියා, නේපාල්, පාකිස්තාන්, බංග්ලාදේශ් ඒ countries හැම එකටම වගේ මම යනවා ළමයි අනාගතේ නොදුර අනාගතේ. I hope to go many more countries like this. ඒක ස්ලිපර් නෑ. ඒක ලුසන් නෑ. ඒ ලුසන් නැත්නම් මොකද දන්නේ? ඒක වැදිලා. ඒක ලුසන් නෑ. හරයි. thank you. It is not easy to go. කපාට කියන්නේ නැතුව එහෙම කකුල තියන. ඕ ටිකක් බලන් ඉඳලා ඕනේ යන්න. right. Right, thank you. මේක ලිස්ට් කරනවා. ඔව් තියලා ස්ලෝ එකේ ඕනේ. මේක ලිස්ට් කරනවා. ඔය ඉතින් මේ වතුර ටික දැන් අද වතුර පාර ස්පීඩ් වුණොත් මේ එකපාරට යට වෙන්නේ නැහැ නේ හරි. එහෙම වෙන්නේ නැහැ නේ. Let's stay with me. මාත් එක්ක ඉන්න රැඳිලා මම යන්නේ මෙන්න මේ කළුදිය පොකුණ වටේට. I am going around the කළුදිය පොකුණ. මම යන්නේ කළුදිය පොකුණ වටේට තමයි දැන්. මම අනිත් පැත්තට ආව යාළුවනේ. ක්‍රොස් කළා කොහොම හරි දැන් කළුදිය පොකුණේ අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. You can see some ruins here. People have kept some bags, biscuit wrappers, wrapping papers they have put there. Yes. ඉතින් සොඳුරු මිනිසුනි පිය සටහන් පමණක් ඉදිකරු. ඒ කියන්නේ that means don't put here trash. මෙතන trash දාලා යන්න එපාලු. ඔබගේ garbage මෙතන ගොඩ ගහන්න එපා. Don't dump garbage here. මේක පිරිසුදුර දීලා යන්න ආරක්ෂා කරන්න protect for us for future generation. අනාගත පරම්පරාවට මේව සුරක්ෂිත කරන්න. මෙතනට ඔබට හොඳටම පේනවා. this is the actual කළුදිය පොකුණ. මේක තමයි ඇත්තටම කළුදිය පොකුණ. Okay, let's go downside. යන්න අමාරුනාට යමුකෝ අපි කොහොම හරි යමු කියලා පල්ලෙහාට. ඔන්න ඉතින් පල්ලෙහාට මාවත් එක්ක ගෙන යනවා. right, thank you very much. Yes. මම බැලුවේ යනවද නැද්ද කියලා. ගල්ගොඩ කියන්නේ අර අරහේ ඈත එකනේ. වෙන යන පාර නැද්දයි? නෑ මම පොඩ්ඩක් කකුලක් අමාරුනේ. ඒක නිසා නැත්නම් අවුලක් නේ. It's okay guys. Very sorry.
I can't go other side. Thank you very much අය බොහොම ස්තුතියි. කමන්නේ මේ මට තේරෙනවා එතන සද්දෙන් තේරෙනවා තියෙන වෙනස මොකද්ද කියලා. Yeah, it's there we can see the මේ අයියා කියන්නේ අතරම we can see waterfall there. එතන තමයි වතුර දියැලලා තියෙන්නේ කියලා. නමුත් එතනට යන්න බෑ අපිට හිතන තරම් ලේසි නෑ. No part. It's slippery because now 1 month no more than 1 month it's raining here. මාසෙකට වඩා වහිනවා යාළුවනේ. ඒක නිසා ගල් ටික සේරම ලිස්සනවා. මම කවුරු ගැල්ලුවක් තියෙන තාම බෙහෙත් කරමින් යන්නේ. දැන් පොඩ්ඩක් හොඳ අතර හැදලා තියෙන්නේ. කොහොමුණත් මම ඒක නිසා I don't take that much risks at the moment. මේකේ පතුල පවා අපිට පේන මට්ටමක් තියෙනවා. It's very deep. ඒනට මට ඇත්තටම ගැඹුරු හරියක් පේනවා. එහා පැත්තේ ලොකු ගලකුත් තියෙනවා. අයියේ කමන්නේ අයියේ බොහොම ස්තුතියි අපියා. මේ පොඩ්ඩක් මට ටිකක් දැන් යන්න චුට්ටක් ෆිට්නස් මදි. බොහොම ස්තුතියි කමන්නේ. අයියේ මෙහෙම යන්න බැරිද උඩහ ගෙවල් වලට පැත්තට යන්න බෑනේ ගමට. There is no footpath here. මේ හරිය පාත් එකක් නැද්ද යන්න? පොඩි පාරක්. නෑ නේද? අපිට ආව නම් මේ පැත්තෙන් ගිහිල්ලා ඊට පල්ලෙහාට බස්සන නම් මම කැමතියි අර අතනින් අපේ අර කොන්ක්‍රීට් පාරෙන් එන්න තිබ්බා ඉවරයි එතකොට නේ. ඒක තමයි මම හැව්වේ. දැන් මේ පැත්තට යනවට ඇරෙන්න මේ පැත්තෙන්ම ගිහිල්ලා මේ පැත්තෙන් ෆිනිෂ් කරලා දාන්න බැරිද කියලා. තේවත්තකට පැනලා හරි. මේ තේවත්තන්නේ තියෙන්නේ මෙතන නැද්ද? ඒකට ගිහිල්ලා එහෙම මේ පැත්තෙන් ගෙදර. එහෙම වුණොත් එහෙම try කරමුද? මේ පැත්තෙන් නම් කැමතියි මම යන්න. යා බලමු. එහෙම වුණොත් ඔන්න අපිට අවස්ථාවක් තියෙනවා වගේ waterfall එක බලන්න බලමු අපි try කරමු. It is not the easy way. There is no footpath but we have to make a path and then we can go. පාරක් නෑ ළමයි මේ යාළුවනේ අපිට පාරක් නෑ. නමුත් අපිට පාරක් හදාගෙන හරි යන්න වෙනවා. Yes. Still we are walking through jungle. අපි තාමත් මේ කැලෑවේ යමම ඉන්නේ දැන් හරි. දැන් ඔන්න අපි tea plantation එකට ඇවිල්ලා තියෙන්නේ. tea plantation කියන්නේ මේ තේ වත්තක් තියෙන්නේ මෙතන. තේ වත්තේ පොඩි පැල අපට හම්බ වෙනවා. Yeah, it's a mountain climb. Hiking. You can have a hiking experience here. හඳු නැගීමේ අත්දැකීමකුත් ඔන්න ගන්න පුළුවන් යාළුවෝ. සුපිරිම අත්දැකීම. මම ආසයි මේ වගේ තැන් වලට. ස්ලිපර් තැන් වලට තමයි පොඩ්ඩක් මම කැමති නැත්තේ ලෙසන් තැන් වල. Because of my camera. කැමරාව නිසා පොඩ්ඩක් කම්මැලි යන්නේ. වැටුණොත් කැමරාවත් එක්ක ඩැමේජ් වෙන නිසා මම පොඩ්ඩක් අර ඒ වගේ රික්ස් එකක් ගන්න යන්නේ. අන්න එහෙම හොඳයි. එතකොට දැන් අපට අර ආපු පාර නෙමෙයි යන්න තියෙන්නේ. නේද? අනිත් පාරෙන් යද නේද? ඒක එමෝ ඊපස්සේ ගමන්නේ. මං අරන් ඒක ගෙනත් දෙන්න. මං ගා අයියාගේ සරප්පු දෙකනේ. ඒකම ගෙනත් දෙන්න හරි. ඒක අයියා දකහන කා එන්න ඕනේ. This is the abandoned house, ruin house. අතරලා ගයක් ඔබට දකින්න පුළුවන්. No people there. Guys, again we go through tea plantation. I like this. Actually, I like this. මම මේකට කැමතියි අතරම. මේ වගේ කැලෑවල ඇවිදින්න.
කුඩල හිටියත් මම බය නෑ. කුඩල කකුල 100ක් හිටියත් මම ගණන් ගන්නෙ නෑ. එහෙම කුඩල වලට බය නෑ මම අතින් උනත් තලනවා. නමුත් ඉතින් it can be infected no. එතන ආසාදනය වුණොත් මගේ බ්ලොග් ටික කරගෙන යන්න බැරි වෙනවා. මේ වීඩියෝ ටික කුඩලෙක් කෑවට පස්සේ නෑ එතන තුවාල වෙලා. ඒක දිගට පැතිරෙන්න පුළුවන්. පසු කාලේ ඉනවා. දවස් දෙකක් ගියාම that's the issue. Otherwise I am not afraid of leeches. මම එහෙම නැතුව මම කුඩල වලට බය නෑ. ඒක මට පොඩි කාලේ නම් ආපු එක. Yeah, you hear the sound of flowing water. හොඳට ඇහෙනවා සද්දේ. කන්න පුරවල සද්ද ඇහෙනවා. වතුර වහින සද්දේ. හරිම gently. ඒක gently නෙමෙයි strong sound. You can hear. No road, guys. We are creating a road. ඒ පාර හදාගෙන යන්නේ. You see? Yes, we reached the destination. අපි ළඟා වුණා. final place. අපි අන්තිම final place එකට destination එකට අපි ළඟා වෙලා තියෙනවා. The natural beauty of Sri Lanka. This is great. Super nice view. You can see huge sounds come from this waterfall. Yes, too much sound here. I can't speak also. Yeah, super. It's a great white color pond here. Waterfall. Guys, over there upside we saw 5-10 minutes before you saw black water pond Kaludiyapagura. Now we came downside down the street. Now we can go there very far. We can see the streams here. It's a very beautiful waterfall. It's not easy to bath here, have a bath. It's not possible to have a bath in this area because you can see huge rocks and pits inside and deep. Because of water you see black color. That means it's a very deep area. ගොඩක් ගැඹුරු area එක. මේ හරියට නාන්න සුසු නැහැ. ඔබ දැක්ක පොන්ඩ් දෙකක්ම තියෙනවා ඉහළ. ඒවෙන් ඔබට නා ගන්න පුළුවන්. මේ අයියා මට ගොඩක් උදව් කරේ මේ වැඩේට. අද වීඩියෝ එක කරගෙන. බොහොම ස්තුතියි. Thank you very much. Right, well appreciated. අපි එහෙමනම් ආයේ විනාඩි කිහිපයකින් හම්බෙමු. Okay, see you in a while. අයියා කියන්නේ මේ අයියා කියන්නේ වතුර අඩු කාලෙට දැන් නෙමෙයි. Now it is raining. වතුර අඩු කාලෙට අරහෙම බහැලා පල්ලෙහාට ගිහිල්ලා අර අතනට මේ යන්න පුළුවන් කියලා තමයි අයියා කියන්නේ. හරි. නමුත් දැන් නම් එහෙම යන්න හැකියාවක් නැහැ. ඔබට වෙනවා වතුර කොච්චර තරයිද? It's an aggressive water. ගොඩක් හයියෙන් වතුර ගලාගෙන බහිනවා. අයිය පොඩ්ඩක් මේ පැත්ත බලන්න. right. නැවත කළුදියපොකුණ පැත්තෙන් යන්න කතා කරා මං කෝ බෑ කියලා. දැන් අපි යන්නේ උඩහ පැත්තෙන් අනිත් පාරකින්. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අර පාළු ගෑත් තිබ්බේ අපි මේ පැත්තෙන් යන්නේ.
2 leech I think on my legs. කුඩලු දෙන්නෙක් වගේ ඉන්නවා මගේ කකුලේ. අයින් කරන්න මම දැනට උත්සාහ කරන්නේ නැහැ මොකද it takes much time. ඒකට වෙලාවක් ගන්නවා. නැද්ද? එළිලා හිටියා දෙන්නෙක් වගේ නේ. මෙහි මිනිස්සු ජීවත් වෙනවා. මේ කියන්නේ ගෙවල් හදලා තියෙන ගම්මානයක්. බංගමු කන්ද. මොකද? ගේ අක්‍ර භාගයයි ලක්ෂ 50යි. අතරම very very beautiful area. Yeah, super area to live. ජීවත් වෙන්න නියම පළාත. It is worth of 50 lakhs. ඒක වටිනවා ලක්ෂ 50කට. ඇයි කියන්නේ ලක්ෂ 50කට රන් දෙන්න පුළුවන් කියලා ලොකු ඒරියා එකක්. අනිත් එක ගඟ view එක තියෙන්නේ මේ දොලේ view එක. Yeah, again. Yeah, first time. Today I didn't reach there before. අපි මෙතනට කලින් ආවේ නෑ. You guys, මෙතනට අපි ඔන්න අද පළමු දවසේ එන්නේ. It is also deep area. You can see black water there. අරකට වඩා පොඩි. This is small. Then that අරකට වඩා මේක පොඩි. This is a flourish stream flourish area. I think the water, some water comes from here. පේනවා ඉතින් guys මේක අරිට වඩා පොඩි. ඒ වුණාට මේකත් ගැඹුරු එකක් අපිට නාන්න පුළුවන්. පිනන්න පුළුවන් කට්ටියට සුප්‍රීම තැන නාන්න. ඔයත් බලන්න. huge trees. සම්බන්ධ කරගෙන එන්න කියන්නේ. අයියාගේ නම මොකක්ද කිව්වා? ආයි මේගොල්ලන්ට කට්ටියට ඇහෙන්න කියන්නේ යාළුවන්ට. මම ජයසේන. ජයසේන ඔන්න right ජයසේන. පාගින් එක මාගේ. අන්න අයියාගේ පාගින් එක ජයසේන අයියාගේ තමයි මෙතනට එන්න තියෙන පාගින් එක අයියාගේ ඇත්තට වෙන පාගින් එකක් නෑ මෙතන. පාගින් එක තියෙන්නේ අයියාගේ ගෙදර. වීඩියෝ කියලා වීඩියෝ එක බලලා ඕන තැනක් පෙන්නුවාම එතකොට මට ඒ තැනට අන්න රයිට් මේ වීඩියෝ එක බලලා ඔබ තැන කියන්න මෙන්න මෙතනට එන්න ඕන කියලා අපි දැන් හැමතැනටම ගියා අමාරුවෙන් හරි මේ අයියා ඕන වෙලාවක ready he is ready to take you to your place what you select right he will come sure here he drop you to that place he take you to that place it's your අනිවාර්යයෙන්ම අයියා එතනට එක්කන් එනවා right ඔබ එතනට එක්කන් එනවා ඒක නිසා ඔබ ඇවිල්ලා වීඩියෝ එක බලලා කියන්න තැන මේ වෙන පාරකින් අපි එන්නේ අර කලින් ආපු පාර නෙමෙයි දොලට ඔබට පේන දිග ගඟ දිග මේ දොල දිගේ අපි ඉහළට යනවා රයිට් ඉහළට නෙමෙයි මේ පහළට ඉහළට යනවා yes huge rock country has fallen yes yes මොකද ඒ හරි අපි අර දැන් අපි මයොක්ක ධම්මන ගෙදර ඒ තමයි එහෙට පේනවා අර ගල හොඳට view එක ඔබට පේනවා winds blowing fast very fast උලඟ හම්බනවා yes again guys white water beautiful place you can see a concrete road this is a new concrete road I think because of there are a lot of houses that side 4-5 houses they want to go that side they want to cross the this is stream how do they pokuna they need to cross because of some days it's rain days water levels comes up like this water level කොච්චර උඩ එනවද වර්ෂා කාලේ මේ පාරේ අර කාලට උඩින් ඔබට හිතා ගන්න පුළුවන් නේ එතකොට අයියාගේ නේද තව අඩිය 7-8ක් උඩින් යනවා වහින වෙලාවට වතුර මේ අපි ඉන්න තැනට මේ අපි ගහගෙන යන මට්ටමට right එතකොට හිතා ගන්නකො guys දැනට තියෙන level එකට වඩා අඩි 12-15ක් විතර උඩින්
ගමතුරට එතන බයිසිකල් පාක් කරලා තියලා ඒ දෙක ගමතුරට ගහන් ගිහිල්ලා එතකොට එහෙ උඩහ වැස්සොතින් හින්දුම පැත්තේ හින්දුම පැත්තට වැස්සොතින් මේ හරිය sure යට right flooded this area it's sure definitely flooded this area මේ හරිය අනිවාර්යෙන්ම යට වෙනවා ඔබට අර මාළු ආයෙ මෙතන දකින්න පුළුවන් because beautiful water today today working day that's why we don't see any tourists and locals here Bati other days especially holidays people are coming here to have bath and enjoy water අනිත් දවස්වලට මිනිස්සු මෙතනට එනවා නාන්න අද එහෙම දකින්න නැහැ අද දකින්න නැති අද වැඩ කරන දවසක් අපේ ලංකාවේ ඒක නිසා yes guys amazing yes I think you have got a nice great super experience incredible experience okay we will be back see you bye bye video is not finished yet right I'm going to that's a parking place where I have stopped the vehicles and they are making some lunch for me especially they are arranging maniok for me right yams it's kind of special yams in Sri Lanka mayokka hari අපි දැන් යන්නේ මයෝක කන්න ගම ඇතුලෙන් යන්නේ මේ පාරෙන් ඔබ එන්න එපා ඔන්න මම මතක කරා ආය පහ පාර හරි පැත්තෙන් බහින්න අර ෆුට් පාත් එකක් තිබ්බේ මේක ඇවිල්ලා විලේජ් එක මැද්දෙන් යන පාර මේකෙන් අන්න අනිවාර්යෙන් ඔබ එන්න ජයසේන අයියත් එක්කම නාන්න ඕන තැනක් බලන්න එනවනම් ජයසේන අයියා ඔබට අවශ්‍ය කරන උදව්ව කරායි මොකද it's a great village you so I think yes great etiquettes and his guys here really she's very hospitable everything is okay right that's why you come here and talk with him and you can go anywhere with him thanks guys I started from that place and I went back from there it is a footpath right you have to go to use the footpath එක අඩි පාර මේ වගේ පාරක් නෙමෙයි කළු දිය පොකුමට යනවා නම් අඩි පාර දිගේ යන යන්නේ guys ඔබට සමහර විට වීඩියෝ එක කොටස් දෙකකින් බලන්න වේවි part 1 part 2 I don't have exact idea where I have to cut off the video I don't know exact idea yes this is the start place beginning place we started yes again we go to take our slippers downside they said මේ අයයක් කියන්නේ පහුගිය දවස් ටිකෙන් වැස්සා අද I am lucky to visit everywhere around throughout the village මම ඇවිත් අද මුළු ගම හරහා හැමතැන් වලින්ම මේ පොකුණ වටේට ඇත්තටම අද වහින්නේ දවසක් වෙච්ච නිසා you see the sun but little cloudy however it doesn't rain today කොහොමද අද වහින්නේ නැහැ cloudy වුණාට වලාකුළු සහිත දවසක් වුණාට අද වහින්නේ නැති දවසක් අපි යන්නේ දැන් going to have some maniok with ජයසේන අයියත් එක්ක ඒගොල්ලෝ මට සුදානම් කරලා තියෙනවා මයොක්කා මම ඒක මම කොහොම කැමතියි කියලා ඒක මම හරියටම ආසයි I am very fond of maniok right with great combination of coconut great coconut you see it's milky this is kind of carbohydrate and carbohydrate mainly basically you can see and this is chilies grinded chilies lunumiris we call it lunumiris right I'm going to have few pieces aye kamu මේක තමයි කෑම මාන්සි යන්නත් එක්ක it's a nice plate banana leaves shape you can see here drawing it's a special picture ඔන්න අයෝක කන්න යන්නේ අපිටත් ආසයිතේ මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මගේ vlog වලට අක්කේ නම් බොහොම ස්තුතියි රොටි කියලා ගහලා තියෙනවා දැන් රොටි නෑක්ක ගාව රොටි යක් 60යි
One roti cost 60 rupees. Right, I couldn't ask the price. Okay. Betul, plate dekat ni dah. Ya, ada ke dengar ya ada. Kan, ayo kan, tiga betul. Pada ජයසන අයියා මාත් එක්ක ගියා මේ 12 වටේට වැවිද්දා. ඉතින් සෑහෙනලා කෙල්ල යට මහන්සි ඇති. දෙන්නම කන්න ඕන. Right. You see the guys, this is the clay stall clay house area, small house. You can see the parking board, guys. When you come here, you can park here. I'm gonna try maniok, great coconut and lonomeres. ඔන්න මම කන්න යන්නේ lonomeresයි maniokයි පොළොයි. ඒක මම නම් අදහස් කරන්නේ සුපිරිම කෑම වේලක් කියලා. මොකද ඔබ දන්නවා මිරිස් හැර තියෙනවා spicy with milky and it's a nice great. Yeah, I'm eating. It's well boiled. Yeah, 100 ml like superior. 100 ml खाना පුළුවන් superior. අපි කොට රවුමක් ගිහිලා ආපු නිසා දැන් චුට්ටක් නෙවිලා තියෙන එක ඇල්ලුවන්නේ නැහැ. ලොකුවට නෙවිලා නැහැ. තාම විනාඩි 15ක් 20ක් වගේ නෙවෙන්නේ. මං ආයි කියන්නේ ඔබ දැක්කා ජයසන අයියාගේ අක්කයි මට රෑන දාව එකක් දුන්නා. මම පිටින් ඇවිල්ලා ලෝකල් ගෙස් කෙනෙක් හැටියට අවශ්‍ය කරන සහායකය දුන්නා. මාව එක්කන් ගියා. ඔබත් එන්න මෙහෙට. කළුදිය පොකුණ පිටිකල කළුදිය පොකුණ බලන්න එන්න. ජයසන අයියා හම්බෙන්න. ඇවිල්ලි කරලා ඔබට ඕන තැනකට අයියත් එක්ක යන්න පුළුවන්. This is little adventure, guys. This is not easy, right? Lazy you have to prepare for this and put comfortable shoes and comfortable dress and everything should be comfortable. But shoes but amaru jati shoes boot dayan palle hada yanna be ඒවට ඔබ රෙඩි වෙලා ඉන්න ඕන එනකොට. අයියත් කනවා අක්කත් ඉන්න ඇතුලේ මාත් එක්ක විතර හිටලා මාන්දියට අපි කනවා. රසයි නේද ලුණු? ලුණු අර කිව්වා සෙට් වෙන එක. හොඳට හොඳයි. මම කැමති රොටි කන්න හදන ලුණු මිරිසක් ඔය. හරි. අක්කා ඇතරම එක්ස්පීරියන්ස් මේ කුකින් එක්ස්පීරියන්ස් මොකද මේක දැන් කට්ටිය ගොඩක් එනවා. ඒ අයටත් හදන ලුණු මිරිස් එක. ඒක ලුණු මිරිස් එක ඇත්තටම සුපිරිම රහයි. ආයෙ මොකුත් කැම අරන් එන්න ඕනේ නැහැ නේ වෙලාවට. මෙතනට ඇවිල්ලා රොටියක් හරි මොනවා හරියක් කාලා යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ එන්න. කෝල් කරලා තමයි වඩා පහසු. එතකොට හොඳ විදිහටම දෙන්න පුළුවන් කියන්නේ. මම නම්බරේ දානවා යටින්. මෙතන යටින් නම්බරේ දානවා. මේ අපේ අක්කගේ අයියාගේ කෝල් කරලා එන්න. පිටිකල ගොඩාමුණට බංගම කන්දට එන්න කෝල් එකක් දීලා को पुता को आके මේ ආව
පුතා දැන්. ආවේ කොහොමද පුතා අපි කමුද මම ඔක්කො ටික සමාජයට උඩෙන් කන්නත් ඇති Yes guys, I spent 2-3 hours here Bangamukande. Now it's time to pay and I have eaten, right? My eating is finished. Mama kava kave mayuka kala seruma kalla iwarai. I didn't ask the cost for me. Mama තාම එහෙම ඇහුවෙත් නෑ ඒව දේවල්. නමුත් ඒගොල්ලොත් එක්ක මම එකතු වෙලා මම enjoy කරා දවස. දැන් now it's time to leave. ඔමේ මට දැන් යන්න වෙලාව හරි. You know I am a solo vlogger. I don't have any partner to go anywhere. I hope to go around Sri Lanka and everywhere. Right? Means all over the world also. ලෝකෙ වටේටත් යන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක රැඳිලා ඉන්න. channel එක subscribe කරන්න. එහෙමනම් before that I have to pay something for them because they treated me very well. And I have some money. You keep it this. මම මේක ඇද්ද මදද කියලා නෙමෙයි මම ආයෙන වෙලාවක මම මේ හවට කායි දුන්නා මට පුළුවන් හැමදේම මම කරන්න ඔබ වෙන ගන්න take this right okay right I gave very small help I did okay now I am going to leave this place and thank you very much for hospitality මට උදව් කරාට බොහොම ස්තුතියි මට කරපු හැම සත්කාරයකටම එහෙමනම් අපි නැවතත් හමුවෙමු guys see you in the next video අපි නැවතත් හමුවෙමු ඊගාව වීඩියෝ එකෙන් එහෙමනම් අදට මම නතර වෙනවා I am Susantha Ranjagode